Dreaming with Colors YouTube channel එකට අදත් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. දවස් 8කින් ඔයාගේ ජීවිතේ ඔයාට ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියද? නැත්නම් කවදා හරි හිතලා තිබුණාද? ඉතින් අද මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ අන්න ඒක ගැන. දවස් 8කින් ප්‍රතිඵල ලැබෙන මෙන්න මේ ක්‍රමය මොකක්ද කියලා සහ ඒක හරියටම කරන්නේ කොහොමද කියලා ඔයත් එක්ක කතා කරනවා අද මම. මොකද කියනවා නම් මමත් මේ මෙතඩ් එක try කරලා තියෙන නිසා සහ මේක ඇත්තටම ප්‍රතිඵල ලැබෙනවා කියලා මට විශ්වාස නිසා. විශ්ව ආකර්ෂණ නීතියේ එන තවත් බලගතු ගොඩාරියක් ජනප්‍රිය ක්‍රමයක් තමයි මෙන්න මේ 8-8-8 ක්‍රමය. මේ ක්‍රමය ලෝකයේ පිළිගත් බොහෝ පුද්ගලයන් ප්‍රසිද්ධියම අනුගමනය කළායයි පවසනවා සහ ඔවුන් ඒකෙන් ප්‍රතිඵල ලබා ගත්ත කියලාත් පවසනවා. මේ ක්‍රමයක් විද්‍යාත්මක අංක ගණිතමය ක්‍රමයක්. ඔයාගේ සිතුවිලි අනුව ඔයාගේ දෛවය ඔයාගේ ජීවිතය නිර්මාණය කර ගැනීම තමයි විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ. ඔයා කතා කරන, හිතන සහ හැසිරෙන විදිහ තමයි ඔයාගේ අනාගත ඔයාව ඔයා නිර්මාණය කරගන්නේ. ඔයා හැම විටම ඉන්න ඕනේ ධනාත්මකව. ඔයාගේ තුලින් ධනාත්මක ශක්තියින් පිටත ලෝකයට දෙනකොට ඔයාට ආපස්සට ලැබෙන්නේ ධනාත්මක දේවල්. දැන් බලමු අපි මේ 8-8-8 ක්‍රමය කරන්නේ කොහොමද කියලා. ඔයාට ඕන පිරිසුදු කොලයක් සහ ඒ වගේම හොඳින් ලියවන පෑනක් විතරයි. ඔයාට මම කලින් වීඩියෝ එකකින් කිව්වා වගේම ඔයාට අවශ්‍ය අරමුණු දැනටමත් සිද්ධ වුණා වගේ වර්තමාන කාලයෙන් හදාගත්ත වාක්‍යයක් ඕනේ. මම උදාහරණයක් විදිහට ගන්නම්. ඔයාට රුපියල් 50000ක මුදලක් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි කොහොමද මේක ලියන්නේ කියලා. මට රුපියල් 50000ක මුදලක් ලබා දුන් විශේෂ ස්තුතියි. මෙන්න මේ විදිහට වාක්‍ය අපි ලියන්න ඕන. ඔයා මේක කරන්න ඕන රාත්‍රියට නිදාගන්න ලෑස්තිම වුණාම. මොකද ඔයාගේ උඩ හිතයි යට හිතයි එකතු වෙලා තමයි ඔයාගේ දෛවය තීරණය වෙන්නේ. අන්න ඒකට තමයි මේ විශ්ව ආකර්ෂණ නීතිය බලපාන්නේ. ඔයාට ඕන දේ දැනටමත් ලැබුණා කියලා ඔයා ඔයාගේ යට හිතට සහ උඩු හිතට ඒත්තු ගන්නවලා ඔයා විශ්වයට ලබා දෙන ධනාත්මක ශක්තිය තුලින් තමයි මෙන්න මේ ක්‍රමය අපි සිද්ධ කරන්නේ. ඔයා හදාගත්ත වාක්‍ය, ඒ කියන්නේ වර්තමාන කාලයට හදාගත්ත වාක්‍ය ඔයා ගන්න කොලේ 8 වතාවක් ලියන්න ඕනේ. එකම වාක්‍ය තමයි අපි 8 වතාවම ලියන්නේ. ඔයා ලියන කොලේ උඩින් thank you mother universe එහෙමත් නැත්නම් විශ්වයට ස්තුතියි කියලා ලියන්න. ඔයාට ඔයා කැමති භාෂාවකින් මේක ලියන්න පුළුවන්. ඉන්පස්සේ ඔයා පහළට 8 වතාවක් ඔයාගේ අරමුණ ලියන්න. හරි. ඔයා මේක ලියද්දී ඔයා මේ අරමුණ විෂුවලයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ ධනාත්මක චිත්ත රූප මවා ගන්න ඕනේ. ඔයාගේ හිතෙන් ඔයාට ඇත්තටම මේ දේ ලැබුණා වගේ සතුටු වෙන්න. ඒකෙන් ඔයාට ලැබෙන යහපත් ප්‍රතිඵලය ලැබුණම ඒක දැනෙන්නේ කොහමද? ඔයාගේ හිතට ඒක දැන් දැනෙනවා වගේ විෂුවලයිස් කරන්න. ඉන්පස්සේ ඔයා ලිව්ව කොලේ නමලා 8 අංක 3ක් 8-8-8 කියලා කොලේ පිට පැත්තෙන් ලියන්න. ඔයා මේ ලිව්ව කොලේ කියවලා විෂුවලයිස් කරලා ඒක තියන්න ඔයා නිදාගන්න කොට්ටේ යටින්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කොට්ට උරේ ඇතුළට දාලා තියන්න. ඔයා මේක කරන්නත් ඕන ඔයා නිදාගන්න ලෑස්ති වුණාමම තමයි. මේක ඔයා ලියන්නේ එකපාරයිනේ. ඉන්පස්සේ ඔයා මේක කොට්ටේ ඇතුලෙන් තියලා නිදාගත්තම මේක වෙයිද වෙන එකක් නැද්ද මට ලැබෙයිද වගේ අවිනිශ්චිත කිසිම දෙයක් ආයේ හිතන්නම එපා. ට්‍රැක් යෙව්ව විෂුවලයිස් කළා, ස්තුතිවන්ත වුණා, නිදාගත්තා. ආයෙ ඔයා ඒක අතට ගන්න ඊළඟ දවසේ රෑ ඔයා නිදා ගන්න ලෑස්ති වුණාම. එතකොට ඊළඟ දවසේ ඒක ආයෙම ලියන්නේ නැහැ. ඔයා ලිව්ව කොලේ 8 වතාවක් කියවන්න. ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙලා විෂුවලයිස් කරන්න. මුල දවසේ කළා වගේම ඒ දේ ඔයාට ලැබුණා වගේ විෂුවලයිස් කරන්න. ඉන්පස්සේ ඔයා අර පෑන අරන් අපි ලිව්ව කොලේ පිටපැත්තෙන් මම මුලින්ම කිව්වේ 8-8-8 කියලා ලියන්නේ කියලා. අන්න ඒ පැත්තේ ඉඩ තියෙන ඕනම තැනක ආයේ 8 ඉලක්කම් 3ක් ලියන්න. 8-8-8 කියලා. එතකොට පළවෙනි දවසේ විතරයි ඔයා ඔයාගේ අරමුණ 8 වතාවක් ලියන්නේ. ඉතිරි දවස් 7ම ඔයා කරන්න ඕන ඔයාගේ කොලේ කියවලා විෂුවලයිස් කරලා ස්තුතිවන්ත වෙලා
කොලේ පිටපැත්තේ 8 කියලා ලියලා ඒක ඔයාගේ කොට්ටේ යටින් තියෙන එක. ඔයාගේ කොලේ පිටපැත්තේ දවස් 8ක් යනකොට 8 යන ඉලක්කම් තුන 8 වතාවක් ලියවිලා තියෙන්න ඕනේ. ඊට පස්සේ 9 වෙනි දවසේ උදේ ඔයාගේ මේ කොලේට කරන්න ඕන මොකක්ද කියලා බලමු. අපි ඉල්ලන කාරණාව මුදල් ගැන නම් ඒ කොලේ ඔයාගේ පර්ස් එකකින් නමලා දාලා තියාගන්න. හැබැයි ඔයා කොයිම වෙලාවකවත් ඒක ආයේ හිතන්න එපා. අපි කලේ මුදල් ගැන නෙමෙයි නම් ඔයා මේ කොලේ 9 වෙනි දවසේ උදේ පුච්චලා දාන්න. මම මේක ඔයාට කරන වෙලාවට විතරක්ම හිතන්න කියන්නේ ඔයාගේ හිතට අවිනිශ්චිත බවක් ලැබෙයිද නැද්ද බවක් ආවම ඔයාට ළඟා වෙන්නේ අවිනිශ්චිත දෙයක්. අන්න ඒකයි ඒක අමතක කරලා ඉන්නේ කියන්නේ. මොකද මේක ඔයාගේ අටිහිතත් එක්ක කරන දෙයක් නිසා. ඔයාගේ අටිහිත විශ්වාස කරන දේ තමයි ආපස්සට ඔයාට ලැබෙන්නේ. ඊළඟට එන ප්‍රශ්නය තමයි ඇයි දවස් 8ක් විතරක් මේක කරන්න කියලා. අපේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනකම්ම කරන්න බැරිද කියලා. ඔයාලා දන්නවා මේ law of attraction වල සංඥා මාර්ගය වෙන්නේ අංක ගණිතය කියලා. ඉතින් හැම මෙතඩ් එකකටම තියෙනවා ඒ සංඛ්‍යාතයන් සහ සංඛ්‍යා පරාසයක්. ඒ වගේම 8 යන දේවදූත අංකයේ තේරුම ගත්තමත් ඒකෙන් කියවෙන්නේ ඔයා විෂුවලයිස් කරන විශ්වෙන් ඉල්ලන ඕනම දෙයක් බහුලව, ඒ කියන්නේ ඉල්ලනවටත් වඩා වැඩියෙන් ඔයාට ලැබෙනවා කියන එක. ඉතින් දැන් ඔයාට ඒකත් පැහැදිලි ඇති ඇයි අපි මේකට 8 ඉලක්කමම තෝරගන්නේ සහ ඇයි අපි ඒක 8 වතාවක්ම කරන්නේ කියලා. ඔයා විශ්වාසයෙන් ඉන්න එක තමයි වැදගත්ම දේ. ඔයාට ඒන්ජල් නම්බර්ස් පේන්න ගනීවි, ලස්සන සමනලයෝ පේන්න ගනීවි. මේ තමයි ඔයාගේ අරමුණ ඔයාට ලං වෙනවා කියලා යුනිවර්ස් එකෙන් ඔයාට ලැබෙන පණිවිඩ. ඔයාට තියෙන්නේ ස්තුතිවන්ත වෙලා විශ්වාසයෙන් සතුටින් ධනාත්මකව ඉන්න. ඔයාට මේක ඔයාගේ ඕනම අරමුණක් වෙනුවෙන් ඕනම වතාවක් කරන්න පුළුවන්. හැබැයි එක වතාවකදී කරන්න පුළුවන් එක අරමුණක් වෙනුවෙන් විතරයි. ඒ අරමුණ ඔයාට ඉෂ්ට වුණාට පස්සේ ඔයාට පුළුවන් ආයෙත් ඔයාගේ තවත් අලුත් අරමුණක් වෙනුවෙන් මෙන්න මේ 8 ක්‍රමය කරන්න. හැබැයි ඔයා මේක මතකින් තියාගන්න. ඔයා මේ ලබා ගන්න යන අරමුණ වෙනුවෙන් ඔයා වැඩ කරලා මහන්සි වෙලා ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නත් ඕනේ. අන්න එතකොට තමයි ඔයාට ඔයාගේ අරමුණ විශ්ව විසින් ඔයාට ළඟා කරන එක සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔයා මේ හැමදේම විශ්වාසයෙන් කරන්න ඕනේ. නැත්නම් ඇත්තටම ඔයාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔයාගේ අටිහිත තමයි ඔයාව නිර්මාණය කරන්නේ. මේ විශ්වය එක්ක සම්බන්ධ වෙන්නේ ඔයාගේ අටිහිත. ඔයාගේ අරමුණු හීන මේ හැමදේම සුබ වෙලා ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට ස්තුතියි. ආයෙ හමු වෙමු. එතකම් ඔයාලට සුබ දවසක්.